අඩුවට ත්‍රීවිල් හොයන කට්ටියන ගෙනලා තියෙනවා ත්‍රීවිල් සෙට් එකක් අඩුවට. ඉතින් අඩුවට ත්‍රීවිල් හොයන අපේ සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඉතින් පළවෙනි වීල් එක තමයි මේක. මේ තීරෝද රථය ඒ නම්බර් වීල් ඒ එන් නම්බර් වීල් එකක් තමයි ඔරිජිනල් කන්ඩිෂන් තත්ත්වයක පවත්වාගෙන තියෙනවා මේ ආයතකඩ විසින්. අපිට දැන් කන්ඩිෂන් තත්ත්වය ෆොටෝමකින් නිරීක්ෂණය කිරීමට හැකියි. ප්ලේන් කන්ඩිෂන් ද සාමාන්‍ය තත්ත්වයෙන් පවතින මේ තීරෝද රථය එන්ජින් අනිත් කන්ඩිෂන් ඉතාලි තත්ත්වයේ පවතී. දැන් ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර මෙම තීරෝද රථය සඳහා අපට මුදලින් ලක්ෂ 13ක් ගෙවා රැගෙන යාමට හැකියි. දැන් පාත් දුර්ගතන ගුණවන්ත මෝටර රථය තීරෝද රථයද ගණකන්ට කරනවා. මෙන්න ෆස්ට් ඕනර් හොඳ වාහන වෙන කටින් ගෙනලා තියෙන ඩබල් AC නම්බර් 4 ස්ටොක් මාදිලිය තීරෝද රථය. තීරෝද රථයේ ප්ලේන් කන්ඩිෂන් ඉතාලි තත්ත්වයේ පවතින අතර ෆස්ට් ඕනර් තත්ත්වයේ පවතින තීරෝද රථයේ පළමු ආර්ථික සත්ත්වය පවතී. ටෙන්ට් එක සාමාන්‍ය තත්ත්වයේ පවතින අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති තීරෝද රථයක් වේ. ටයර් ද සාමාන්‍ය තත්ත්වයේ පවතී. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර එන්ජින් අනිත් කන්ඩිෂන් පැත්තට ඉතාලි තත්ත්වයේ පවතී. මුදල ලෙස දක්වා ඇත්තේ මුදලින් ලක්ෂ 10.65යි. දැන් පාදින් දක්වා දුර්ගතන තීරෝද රථය අධිකර කන්ටැක්ට් කරනවා. ඊළඟට අපි ඩබල් AT නම්බර් තීරෝද රථයක් හමු වී ඇත. මෙම තීරෝද රථයේ ඔරිජිනල් කන්ඩිෂන් තත්ත්වයක පවත්වාගෙන ඇති 4 ස්ටොක් මාදිලිය තීරෝද රථයක් වේ. ෂීට් දී ඉතාලි තත්ත්වයේ පවතින අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. අතට මුදලින් ලක්ෂ 3.35ක් ලබා දීලාගෙන යාමට හැකියි. ඔබට දැන් කන්ඩිෂන් තත්ත්වය ප්‍රමාණය නිරීක්ෂණය කිරීමට හැකි වන අතර එන්ජින් අනිත් කන්ඩිෂන් පැත්තේ ඉතාලි තත්ත්වයේ පවතින තීරෝද රථයක් වේ. මුළු ගාන ලක්ෂ 15.30ක් කියලා තමයි කියන්නේ. දැන් නාත්තන්ඩි ප්‍රදේශයේ පවතින අතර දැම පාදින් දක්වා දුර්ගතන ගුණවන්ත මේ තීරෝද රථය අධිකාරිය කන්ටැක්ට් කරනවා. අතට තුනටත් අඩුවෙන් මුදල් ලබා දී රැගෙන යන තීරෝද රථ හොයනවාද? මෙන්න ගෙනලා තියෙනවා තුනටත් අඩුවෙන් අතට ලබා දීලා රැගෙන යන්න පුළුවන් තීරෝද රථය. දම්පාටම තීරෝද රථය හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන ඇති ස්ටිකර් ගස මොඩිෆයි කරන ලක් කර ඇති මේ තීරෝද රථය ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති තීරෝද රථයක් වේ. ටයර් ද සාමාන්‍ය තත්ත්වයේ පවතින අතර ප්ලේන් එක ඉතාලි තත්ත්වයේ පවතී. ටෙන්ට් එක සාමාන්‍ය තත්ත්වයේ පවතින අතර හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන ඇත. ඩොකියුමන්ට් සියල්ල දැන්ට ක්ලියර් කර ඇති අතර දැන්ට ෆිනෑන්ස් එකක් ගෙවාගෙන යාමට ලබා දෙන බව ආයතන විසින් පවසයි. අතට ලක්ෂ 2.65ක් ලබා දී රැගෙන යාමට හැකි වන අතර 26000න් 28ක් ගෙවීමට ඇත. දැන් පාදින් දක්වා දුර්ගතන ගුණ තමයි මේ තීරෝද රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මෙන්න තවත් ෆිනෑන්ස් ගෙවාගෙන යාමට ඇති තීරෝද රථයක් හමු වී ඇත. මෙම තීරෝද රථයේ කන්ඩිෂන් තත්ත්වය උඩ ෆොටෝ මෙන් නිරීක්ෂණය කිරීමට හැකි වන අතර ප්ලේන් කන්ඩිෂන් හොඳම තත්ත්වයේ පවතින තීරෝද රථයක් වේ. YF නම්බර් 4 ස්ටොක් මාදිලිය තීරෝද රථය එන්ජින් අනිත් කන්ඩිෂන් පැත්තේ ඉතාලි තත්ත්වයේ පවත්වාගෙන ඇති තීරෝද රථයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. ප්ලේන් එකත් ඉතාලි තත්ත්වයේ පවතින බව උඩ ෆොටෝ මෙන් නිරීක්ෂණය කිරීමට ගත හැකිය. දැන් ආදායම් බලපත්‍රයට අතීත වර්ජනය පවතින බව ආයතන විසින් පවසයි. දැනට නුවර ප්‍රදේශයේ පවතින අතර අතින් ලක්ෂ 2.10 ලබා දී රැගෙන යාමට හැකියි. ෆිනෑන්ස් ලෙස 24532ක් පමණ ඇත. දැන් පාදින් දක්වා දුර්ගතන ගුණ තමයි තීරෝද රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න අතට ලක්ෂ 2කටත් අඩුවෙන් ගාණක් දීලා ගන්න මේ වගේ හොඳ වීල් එකක් හොයනවා. අලුත් වීල් එකක්. ඉතින් ඔන්න අපි ගෙනාවා ලක්ෂ 2කටත් අඩුවෙන් අතට දීලා ගන්න පුළුවන් හොඳ වීල් එකක්. ප්ලේන් ටෙන්ට් හිත අනාගතත්වයේ පවතින ටෙන්ට් එක 100ක් වෙන බවට ෆොටෝ මකින් නිරීක්ෂණය කිරීම නැහැ. ප්ලේන් එක තිත අනාගතත්වයේ පවතී. ABC නම්බර් මේ 4 ස්ටොක් මාදිලිය තීරෝද රථය රනින් කරන චේන්ජ් අනාගතත්වයේ පවතින තීරෝද රථයක් වේ. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර මුදලින් ලක්ෂ 1.20ක් අතර ලබා දී රැගෙන යාමට හැකියි. මුළු මුදල ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 13.20ක්. දැම පාතින් දක්වා දුර්ගතන ගුණ තමයි මෙම තීරෝද රථය අධිකාරිය කන්ටැක්ට් කරනවා.